කියන බලන්න දස කුසලය කියන බලන්න. දානය, සීලය, දැන් දස පුණ්‍ය ක්‍රියා කියන බලන්න. දාන, සීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍ය වච්ච අපචායන, ධම්මදේශන, ධම්මසවන, දිට්ඨිජ්ජුකම්. ඔන්න 10. මේවෙන් ආගන්න. දැන් මට කියන්න බලන්න, ඔබ අහලා තියෙනවද සමහර අය කියන මෙන්න මේ වගේ වැරදි කතාවක්. පින් කළාම සසරේ යන්න වෙනවා. කුසල් කළාම නිවන් දකින්න. එහෙම කතාවක් අහලා තියෙනවද? මේ වරද්දගෙන තියෙන්නේ මොකක් නිසාද දන්නවද? මේ වරද්දගෙන තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. මොකද්ද? මේ පින් හෙවත් කුසල් කොටස් දෙකකට බෙදෙනවා. ගොඩක් අය ඕක දන්නේ නැහැ. එකක් වට්ටගාමී පින්කම් හෙවත් කුසල්. අනිත් එක විවට්ටගාමී කුසල් හෙවත් විවට්ටගාමී පින්කම්. මෙයන් දැන් මගේ අතේ තියෙන මෙන්න මේක. මේකේ ඔබට පේනවා මොකද්ද? වෘත්තයක් තියෙනවා. ඒ වගේම සංසාරය කියන්නේ මොකද්ද? වට්ටයක්. සංසාර වෘත්තය. සංසාර චක්‍රය කියලා කියන්නේ. ඔබ පින්කමක් කරනවා. ඒ පින්කම නිසා ඔබ දිව්‍ය ලෝකේ යනවා. ආයි පින්කමක් කරන බ්‍රහ්ම ලෝකේ යනවා. ආයි පින්කමක් කරලා මනුස්ස ලෝකෙට එනවා. එහෙනම් ඔබ කරන සමහර පින්කම් නිසා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? භවයේ සැප ලැබෙනවා. ඒකට කියන මොකද්ද? වට්ටගාමී පින්කම් හෙවත් වට්ටගාමී කුසල කර්ම. තව කෙනෙක් දානයක්ම දීලා හැබැයි එයා මොකද්ද කරන්නේ? එයා විදර්ශනා කරනවා. දානයක් දීලා මොකද කරන්නේ? ඒ ඇති වෙන සිත විදර්ශනා කරනවා. විදර්ශනා කරනකොට එයා නිවනටපත් වෙනවා. අන්නේ කුසලයට කියන මොකද්ද? විවට්ටගාමී කුසල කර්ම. මේ අහන්නකෝ අම්මා. එහෙනම් අද ඉඳලා පින්කමක් කරනකොට මොකද්ද කරන්න ඕන? ඒ පින්කම අහගන්න. ඒ පින්කමේ දී ඇති වෙන සිත් ටික දැනගෙන තියෙන්න ඕන. දැන් එහෙනම් සිත් දැනගෙන තියෙන්න ඕනද නැද්ද? සිත් දැනගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔයා බණ අහනකොට අද මේ වෙලාවේ බණ අහනකොට ඔයාට ඇති උනේ මොන සිද්ද? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත්. මේවා දැනගෙන තිබුණොත් ඔයාට විදර්ශනා කරනකොට මේවා මමය මාගේය නොවේය මොකද්ද? ආරම්මන ප්‍රත්‍යෙන් ස්වාමින් වහන්සේ කියලා දෙන එක අරමුණු වුණා. සද්දායතනං සෝත විඥාන ධාතුය. අන්න විදර්ශනා කළා. ගෙදර මිනිහගෙන් බැනුම් අහනකොට විතරක් නෙමෙයි විදර්ශනා කරන්නේ. හොඳ සද්දය විදර්ශනා කරනවා. නරක සද්දය විදර්ශනා කරනවා. හොඳ ගන්ධය විදර්ශනා කරනවා. නරක ගන්ධය විදර්ශනා කරනවා. හොඳ රසය විදර්ශනා කරනවා. නරක රසය විදර්ශනා කරනවා. මේ අහන්න මේ සියලුම තැන්වල විදර්ශනා කරනකොට මොකද්ද වෙන්නේ? විවට්ටය හේවත් නිවනටපත් වෙනවා. මොකද්ද වෙන්නේ? වට්ටය කියන්නේ සසරට. විවට්ටය කියන්නේ නිවනට. සමහර කුසල් සසරට හේතු වෙනවා. සමහර කුසල් නිවනට හේතු වෙනවා. මේ අහන්න. ඔබ මලක් පූජා කළා. සමහර අය ඉන්නෝ මලක් පූජා කළා. කොල්ලයි කෙල්ලයි දෙන්නම ගිහිල්ලා මලක් පූජා කළා කියලා කියන මොකද්ද? ඔයාට මලයි මට මලයි සසර වසනාතුරු නිවන් දකිනාතුරු අපි දෙන්න එකට උපදීවා කියලා සමහර උන් පතනවා. දැන් පතුම නම් හොඳයි. ඊළඟ ජීවිතේ මේ ජීවිතේ නම් මිනිස්සයෝ ඊළඟ ජීවිතේ තලගොයෙක් වුණොත් කෙල්ලත් තලගොයා. ඇයි? ජෝඩ්ඩම එකට ඉන්නනේ ප්‍රාර්ථනා කළේ. හරිද? ආගන්න. කෙල්ල මල පෙරේතියෙක් වුණා. කොල්ලටත් මොකද වෙන්නේ? ෆුඩ් බෝඩ් එකේ හරි යන්න වෙනවා. ඒ නිසා මේ ප්‍රාර්ථනාව ලෞකික ජීවිතයේ දියුණුවට නෙමෙයි ඔබ ප්‍රාර්ථනා කරන්න වෙනව මොකටද? නිවනටම. අන්න එහෙම නිර්වාණය අරමුණු කරගනිමින් යමෙක් පින්කම් කරනවද? අන්නේ පින විවට්ටගාමී පින්කම් හෙවත් විවට්ටගාමී කුසල කර්මයෝ කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. දැන් බලන්න එහෙනම් සංසාර වට්ටේ පිනිස හේතු වන පින්කම් වට්ටගාමී. සංසාර වට්ටය කැඩීම හෙවත් නිවන පිණිස හේතු වෙන පින්කම් විවට්ටගාමී කුසල කර්ම. ඔන්න ඕක දන්නේ නැතිකමට සමහරු කිව්වා මොකද්ද? පින් කළාම සසරේ යන්න වෙනවා. භවගාමී සම්පත් ලැබෙනවා. කුසල් කළාම මොකද වෙන්නේ? නිවන් දකින්න. ඒක හරියට මේ වගේ එකක්. මොකද්ද? නංචිලියක් නම් එපා එල්බීසිලියක් ගේන්න කිව්වා වගේ වැඩක්. මොකද්ද? නංචිලියක් නම් එපා එල්බීසි ඒ දෙකම එකයිනේ. මෝඩකමට කවුරු හරි කිව්වොත් මොකද වෙලා තියෙන්නේ? ඒක ගොංකම. හරිනේ. ඔන්න එක ඔය කතාවක් ඔබට කියලා දුන්නේ. ඔය සාමාන්‍ය සමාජයේ වරද්දන
එක වැරද්දක් කියලා දුන්නා. දැන් අද දේශනාව ඇතුළත ඔබට ගන්න තියෙන හරය මොකද්ද? ගන්න තියෙන හරය මොකද්ද? අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධය දැනගන්න ඕනේ. ඒ සඳහා සිත් ටික, චෛතසික ටික, රූප ටික පාඩම් කරගන්න ඕනේ. ඊළඟට ඒවා උපදින්නට හේතු වන රූප උපදින්න හේතු වන කබලින්කාර ආහාරය ඉගෙන ගන්න ඕන. වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටික ආරම්මන ප්‍රත්‍යයෙන් තේරෙනව නේද? අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් අනන්තර ප්‍රත්‍යයෙන් උපදින හැටි ප්‍රත්‍ය ඇසුරෙන් ඉගෙන ගන්න ඕන. අද බින්දුවක්වත් තේරුම් නැති වුණාට කමක් නැහැ. ඔන්න ඔය සිතුවිල්ල ඇතුව ගෙදර යන්න. මොකද්ද? මම මේ ටික අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන. ඉගෙන ගත්තොත් ඉන් අනතුරුව හිමින් විදර්ශනාවට බහින්න. එතකොට මොකද? දැන් අද කලබල වෙලා ඒක ගැඹුරු වැඩි කියලා හිතාගෙන ගියොත් මේ අත උස්සන්නක බලන්න ගැඹුරු වැඩි තේරුම් නැති කට්ටිය අත උස්සන්න බලන්න. ගැඹුරු වැඩි තේරුම් නැති අය අත උස්සන්න. අවංකව නේද ඉන්නේ? එහෙනම් හොඳයිනේ. තේරිලානේ අපේ අයට. එහෙනම් මොකද කරන්න ඕන අපච්චි? දැන් කරන්න ඕන මොකද්ද? ඔබ ගෙදර ගිහිල්ලා හරිද? ඊටාම ඉක්මනින් පුළුවන් තරම් සිත් චෛතසික රූප පාඩම් කරගෙන මොකද කරන්න ඕන? ඊට පස්සේ මේ අභිධර්ම දේශනා අහන්න. නිර්වාණ ద్వාර කියලා YouTube නාලිකාවක් තියෙනවා. ඒකේ අපේ දේශනා ඕනෑ තරම් තිබෙනවා. ඒවා අහන්න. හරි? YouTube එකේ අපේ නම කිරිවත්තුඩුවේ අරියදස්සන හාමුදුරුවෝ කියලා ගහලා බලන්න. ඒත් මේ දේශනා ටික ඔක්කොම එනවා. හරි? හරිද? මෙන්න මේකේ අවශ්‍ය අංක තියෙනවා. ප ဋ ාණ පිරිත් චෛත්‍යයක් අපි නිර්මාණය කරලා තියෙනවා ඔය ඇත්ත වෙනුවෙන්. ඊළඟට ප ဋ ාණ දේශනා ධර්ම ප ဋ ාණ පොත් ආදී සියලුම දේවල් සඳහා ඔබට මේ අංක වැදගත් වෙයි අවශ්‍යය සටහන් කරගන්න.